පින්වත්නි, අද අපි මේ ධර්මානුශාසනාවේදී විශේෂයෙන් ඔබට කියලා දෙන්නේ මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාම මාණික්‍ය රත්න 37ක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නපු. උන්වහන්සේගේ ශ්‍රාවකයන් වන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් මේ බුද්ධ ශාසනයට මේ තරම් ඇලුම් කරන්න ආසා කරන්න හේතු වෙච්ච උතුම් සතර 이르දිපාදයන් පිළිබඳව අද මේ ධර්මානුශාසනාවේදී අපි ඔබට කියලා දෙන්නේ. ඉතින් මේ ධර්ම දේශනාව ඔබ හැම දිනාටමත් ධර්මාවබෝධයේ පිරිසම නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේ දවසක් උන්වහන්සේගේ පහාරාද කියලා අසුරේන්ද්‍රයෙක් මේ බුද්ධ ශාසනයේ තියෙන ඊටාම වටිනා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් මේ තරම් බුද්ධ ශාසනයට ඇලුම් කරන හේතු ගැන බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නට යෙදුණා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා, පහාරාද, ඔබ ඊට කලින් කියන්න අසුරයන් වන ඔබ මහා සාගරයට ඇලුම් කරන්නේ ආස කරන්නේ ඇයි? මේ මහා මොහොතේ සිත් තලවාගෙන වාසය කරන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේ පහාරාදකින් පෙරලා ඔහුගෙන් ප්‍රශ්නයක් ඇහුවා. බුදුරජාණන් වහන්සේලා ප්‍රශ්නවලට පිළිතුරු දෙන ක්‍රමවේද ධර්මයේ සඳහන් වෙනවා. සමහර අවස්ථාවල ඒකාංශ ව්‍යාකරණේ පඤ්ඤා කියනවා. බුදු කෙනෙක්ගේ යම් ගැටලුවක් ප්‍රශ්නයක් අහද්දී උන්වහන්සේ එක එල්ලේම ඒකට පිළිතුර සපයනවා. ඒකාංශ ව්‍යාකරණේ පඤ්ඤා. සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනකොට විභජ්‍ය ව්‍යාකරණේ පඤ්ඤා. ඒ අහන ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේ කොටසෙන් කොටස බෙදමින් ඒක විස්තරාත්මකව කොටස් වෙන් කර කර විස්තර කරමින් දහම් දෙසනවා. විභජ්‍ය ව්‍යාකරණේ පඤ්ඤා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ තවත් ක්‍රමයක් තමයි, උන්වහන්සේගෙන් යම් කෙනෙක් යම් ප්‍රශ්නයක් අහද්දී බුදුරජාණන් වහන්සේ ඔහුගෙන් පෙරලා ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්න අහද්දී ඔහුට අවශ්‍ය උත්තරේ ඔහු තුලින්ම බුදුරජාණන් වහන්සේ කරුණු ඇසුරෙන්ම ගලපලා බොහොම ලස්සනට දහම් දෙසමින් විස්තර කරලා දෙනවා. පටිපුච්ච ව්‍යාකරණේ පඤ්ඤා. ඔහුගෙන් ආයිමත් ප්‍රශ්න කරමින් ඔහු අහපු ප්‍රශ්නෙට අදාළ පිළිතුර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට මේ ධර්මයේ තියෙන බුදුරජාණන් වහන්සේ පිළිතුරු නොදීපු ප්‍රශ්න කීපයක්. ඒවට කියනවා තපනීය පඤ්ඤා. ඒකට හේතුව බුදුහාමුදුරු දේශනා කරනවා, මහණෙනි, ඒ ප්‍රශ්න නිබ්බිදාය අවබෝධයෙන් කලකිරෙන්න හේතු වෙන්නේ නැහැ. උපසමාය කෙලෙස් සංසිඳවන්න හේතු වෙන්නේ නැහැ. සම්බෝධාය ධර්මාවබෝධයට හේතු වෙන්නේ නැහැ. නිබ්බානාය සංවත්තාත නිවන පිණිස උපකාර වෙන්නේ නැහැ. කිසිම වැඩකට නැති ප්‍රශ්න. එතකොට මේ වගේ ප්‍රශ්න ඒ කාලේ මේ විශ්වයේ කෙලවරක් තියනවද නැද්ද? ඇත්තෙත් නැද්ද? නැත්තේත් නැද්ද? මේ වගේ ප්‍රශ්න ඒ කාලෙත් බුදුරජාණන් වහන්සේගෙන් පවා අහලා තිනවා. සමහර ප්‍රශ්න තිනවා ඒවට උත්තර නොදී ඉන්න තරමට. ඒවා පටලැවිලි සහගත ප්‍රශ්න. Tamanටත් නැහැ, අනුන්ටත් වැඩක් නැහැ, කිසිම වැඩක් නැහැ. එතකොට අන්න ඒ වගේ ප්‍රශ්න බුදුරජාණන් වහන්සේගෙන් අහද්දී බුදු කෙනෙක් පිළිතුරු නොදී නිහඬව ඉඳලා තියෙනවා. එතකොට මෙන්න මේ අතර දැන් මෙතනදී පහාරාද බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි, ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් බුද්ධ ශාසනයට බොහෝ ඇලුම් කරනවා, ආසා කරනවා. ඒකට හේතුව මොකක්ද? කරුණු ගොඩාක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පහාරාදකින් ඇහුවා, ඉස්සෙල්ලා ඔබ කියන්නකෝ. අසුරයන් වන ඔබ මහා සාගරයට ආස කරන්නේ ඇයි? ඇලුම් කරන්නේ ඇයි? මහා මොහොතේ මහා සාගරයේ සිත් තලවාගෙන අසුරයන් වාසය කරන්නේ ඇයි? ඉස්සෙල්ලා ඒකට උත්තරේ දෙන්න කියලා. එතකොට පහාරාද කාරණා 8ක් එකින් එක විස්තර කරා මේ අසුරයන් මහා සාගරයට ඇලුම් කරන කරුණු 8ක්.
මේ අතර හත්වෙනි කාරණේ හැටියට සඳහන් වෙනවා අද අපිට මේ ධර්ම දේශනාවට අදාළ වෙන කාරණේ පහරාද කියනවා සාමීනි මහා සාගරය කියන්නේ සම්පත් සාගරයක්. මහා මුහුදේ ඉතා වටිනා මුතු මැණික් සක් ශිලා වෙරළුමිණි ආදී මහා වටිනා සම්පත් ගොඩක් මහා මුහුදේ මහා සාගරයේ තියෙනවා. ඒ මහා සාගරයේ තියෙන සම්පත් දිහා දැකලා මේ තරම් වටින සම්පත් මේ මහා මුහුදේ මහා සාගරයේ තියෙනවනේ කියලා අසුරයන් මහා සාගරයට මහා මුහුදට සිත්තලවා වාසය කරනවා කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ ඒකම විස්තර කරා පහාරාද ඔය වගේම තමයි මගේ බුද්ධ ශාසනය. මේ බුද්ධ ශාසනයට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ඇලුම් කරන්නේ ආස කරන්නේ මේ තරම් කැමති මේ තරම් බුද්ධ ශාසනයේ සිත්තලවා වාසය කරන්නේ මගේ බුද්ධ ශාසනයත් සම්පත් සාගරයක්. මේ බුද්ධ ශාසනයේ ඉතා වටිනා මාණික්‍ය රත්න 37ක් තියෙනවා කියලා. ඒ තමයි සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග ධර්ම, ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට මෙන්න මේවට අපි ධර්මයේ කියනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. බෝධි කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය. ඊට උපකාර කරන්නා බෝධිපාක්ෂික ධර්ම. චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර කරන මේ ධර්ම මාර්ගයේ නිවනට යන උපකාර කරන ඊතා වටිනා ධර්මයන් 37ක් තියෙනවා. ඒ තමයි සම්බුද්ධ ධර්මයේ තියෙන බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තියෙන වටිනාම මාණික්‍ය 37. මේවේ වටිනාකම දැනගෙන අඳුනගෙන බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ කවුද ඒ ශ්‍රාවකයෝ භික්ෂු භික්ෂුණී යන්න පැවිදි අය උපාසක උපාසිකා ගිහි ශ්‍රාවකයෝ ඊයත් අයිති ඊයත් බුද්ධ ශාසනයේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ සිව්වනක් පිරිසම. එතකොට මේ සියලු දෙනා යමෙක් බුද්ධ ශාසනයට ගිහි වේවා පැවිදි වේවා ආස කරනවද ඇලුම් කරනවද සිත්තලවා වාසය කරනවද ඒ අය මෙන්න මේ කාරණාවල වටිනාකම දැනගෙන අඳුනගෙනමයි කියව බුද්ධ ශාසනයට ඇලුම් කරන්නේ ආස කරන්නේ. එහෙමනම් ඔබත් බුදුහාඳුරන්ගේ ශ්‍රාවකෙක් නම් මේ බණහන ඔබ ගිහි කෙනෙක් වෙන්න පුළුවන් පැවිදි කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ මේ කාරණා ගැන හිතන්න ඔබ ඇත්තටම බුද්ධ ශාසනයට පැහැදුනේ මේ කාරණාවන් දැනගෙනද? මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනා මාණික්‍ය රත්න මේ සතර සතිපට්ඨාන ගැන ඔබ දන්නවද? යම් දැනුමක් තියෙනවද? සතර සම්‍යක් ප්‍රධාන වීර්ය ගැන මොකක්ද මේ ධර්මයේ සඳහන් වෙන සතර සම්‍යක් ප්‍රධාන වීර්ය? ඔබ දන්නවද? ඔබ ආස කරනවද ඒක ඉගෙන ගන්න? වර්ධනය කරගන්න, පුරුදු කරගන්න, වඩා ගන්න. ඊළඟට සතර ඊර්ධිපාද ධර්ම මොනවද මේ? ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා. කොහොමද මේ ඊර්ධිපාද තමා තුළ දියුණු වෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල කොහොමද මේවා ගැන සඳහන් වෙන්නේ? ඊළඟට පංච ඉන්ද්‍රිය ධර්ම, පංච බල ධර්ම, සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ පංච ඉන්ද්‍රිය ධර්ම වගේම ඒවා පංච බල ධර්ම හැටියට සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඒවා ඉන්ද්‍රිය ධර්ම හැටියට වඩන්නේ කොහොමද? බල ධර්ම හැටියට වඩන්නේ කොහොමද? ඊළඟට සප්ත බොජ්ජංග, සති සම්බොජ්ජංගේ, ධම්මවිචේ සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, ප්‍රීති සම්බොජ්ජංගේ, පස්සද්ධි සම්බොජ්ජංගේ, සමාධි, උපේක්ඛා. මේ බොජ්ජංග ධර්ම වැඩෙන්නේ කොහොමද? මේවා නිවනට උපකාර වෙන්නේ කොයි විදිහටද? ඒ ගැන ඔබට දැනුමක් තියනවද? ඔබ අහලා තියනවද? ඔබ ඉගෙන ගන්නවද? කැමතිද? ඊළඟට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මෙන්න මේ කියන අංග 37ම සම්බුද්ධ ශාසනයේ තියෙන වටිනාම ධර්ම 37ක් කියලා. එතකොට මේකේ වටිනාකම දැනගෙන අඳුනගෙන තමයි කියන බුදුහාඳුනගේ ශ්‍රාවකයෝ බුද්ධ ශාසනයට ඇලුම් කරන්නේ ආස කරන්නේ. එතකොට මෙන්න මේ අතර තියෙන
සතර 이르දිපාදයන් ගැන අද මේ ධර්ම දේශනාවේදී ඔබට යම් තේරුම් ගැනීමක් වටහා ගැනීමක් මොනවද මේ 이르දිපාද කියලා හරි තේරුම් ගන්න පුළුවන් විදිහට මේ ධර්ම දේශනාවේදී අපි ඔබට කියලා දෙන්න කල්පනා කරා. ඔබට මේ ගැන තව දුරටත් විස්තර ඇතුව ඉගෙන ගන්න නම් සංයුක්ත නිකායේ පස්වෙනි ග්‍රන්ථයේ 이르දිපාද සංයුක්තය කියලා මේ 이르දිපාද ගැනම දේශනා කරපු දේශන බොහෝ ප්‍රමාණයක් සඳහන් වෙනවා. මේ බුද්ධ දේශනා කියවන්න. පින්වතුනි මනුස්ස ජීවිතයක් ලබලා ඔබ ඇස් ඇතුව ඉපදුනා නම් ඒ ඇස් වලින් උපරිම ප්‍රයෝජනයක් ගන්න කෙනෙක් වෙන්න. බුද්ධ වචනේ කියවන්නේ ඇස් දෙකෙන්. ඒ ඇස් දෙකෙන් බුදු බණ පදයක් කියවන්න ආස කරන්න. ඒ කන් දෙකෙන් ඔබට ලැබිච්ච කන් දෙක හොඳින් ඇහෙනවා නම් නිතර බණ අහන්න, ධර්මය අහන්න, ධර්මයේ ජීවිතයට එකතු කරගන්න. ධර්මයේ අහන්න ආස කරන කෙනෙක් බවට පත් වෙන්න. ඒ නිසා සතර 이르දිපාද ඔබට මතක ඇති මේ සතර 이르දිපාද ගැන කියනකොට ඔබට මතක් වෙනවා අපේ බුදුරජාණන් වහන්සේ අවසාන වස් කාලේ බේලුව ගමේ ගත කරලා චාපාල චෛත්‍ය ස්ථානයේ අසලදී ආනන්ද හාමුදුරන්ට සිහිපත් කර ආනන්ද තථාගතයන් වහන්සේ මේ සතර 이르දිපාදයන් වඩපු කෙනෙක්. බහුල වශයෙන් වඩපු කෙනෙක්. ආනන්ද යමෙක් සතර 이르දිපාද බහුල වශයෙන් වැඩුවද ඒ කෙනාට ඒ 이르දිපාද බලයෙන් ආයුෂ් කල්පයක් නමුත් වැඩ ඉන්න පුළුවන්. ඊට ටිකක් වැඩිපුර වුණත් වැඩ ඉන්න පුළුවන්. එතන ආයුෂ් කල්පය කියන්නේ ඒ වෙනකොට තියෙන පරමායුෂ. මේ ලෝකේ කාලෙන් කාලෙට ඒ පරමායුෂ අඩු වැඩි වෙනවා. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ මිනිස්සුන්ගේ සාමාන්‍ය පරමායුෂ ආයු අපේක්ෂාව අවුරුදු 120ක් වගේ කාලයක්. කලාතුරකින් ඊට වඩා වැඩි බක්කුල මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ වගේ අය ඊට ටිකක් වැඩිපුර වැඩ හිටියා. හැබැයි සාමාන්‍ය මිනිස්සුන්ගේ ආයු අපේක්ෂාව උනේදා අවුරුදු 120. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට සිහිපත් කර ආනන්ද තථාගතයන් වහන්සේ මේ 이르දිපාද වඩපු කෙනෙක්. 이르දිපාද වඩපු කෙනෙකුට ආයුෂ් කල්පයක් නමුත් වැඩ ඉන්න පුළුවන්. ඊට ටිකක් වැඩිපුර වුණත් 이르දිපාද බලෙන් වැඩ ඉන්න පුළුවන්. හැබැයි මේ වෙලාවේ මාර්යා ආනන්ද හාමුදුරන්ගේ හිත වසාගත්තා කියලා. ආනන්ද හාමුදුරන්ට බැරි වුණා තිට්ඨතු බන්තේ කප්පං. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කල්පයක් වැඩ ඉන්න සේක්වා. තිට්ඨතු සුගතෝ කප්පං. සුගතයන් වහන්සේ කල්පයක් වැඩ ඉන්න සේක්වා කියලා බුදුරජාන් වහන්සේට ආරාධනා කරන ආනන්ද හාමුදුරන්ට බැරි වුණා. ඒකට හේතුව හැටියට ධර්මයේ සඳහන් වෙන්නේ පාපී මාරයා වසවර්ති මාරයා ආනන්ද හාමුදුරන්ගේ හිත වසාගත්තා කියලා. දැන් එතනදිත් ඔබ හිතන්න ආනන්ද හාමුදුරුවෝ කියන්නේ සතිමන්තාන සිහිනුවණ තියෙන භික්ෂූන් අතර අග්‍රයි. ඒ තරම් සිහියක් ඇති ආනන්ද හාමුදුරන්ගේ සිහියත් මාරයා වසාගත්තා නම් මාරයා මොනතරම් බලවත් කෙනෙක්ද කියලා ඔබ හිතන්න. බුදුරජාණන් වහන්සේ නැවත නැවත චාපාල චෛත්‍ය ළඟදී 3 වතාවක් ආනන්ද හාමුදුරන්ට මේ කාරණේ තේරුම් කරා වටහා ගන්න විදිහට කාරණා දැක්වුවා. බුදුවරු කාරණා දක්වන ක්‍රමයක් තියෙනවා. අනේ ආනන්ද මට ආරාධනා කරන්න කියන්නේ එහෙම කියන්නේ. බුදුරජාණන් වහන්සේ කරුණු කාරණා වැටහෙන කෙනෙකුට වැටහෙන විදිහට කාරණා විස්තර කරමින් මේ කාරණේ කියා හිටියා. හැබැයි ආනන්ද හාමුදුරන්ගේ හිත මායя වහගෙන හිටියේ. බුදුරජාණන් වහන්සේ අවසානයේ 3 වතාවක්ම සිහිපත් කරලා ආනන්ද හාමුදුරන්ට කිව්වා ආනන්ද දැන් ඔබ මෙතනින් ඉවත් වෙන්න. අවසරයි ස්වාමීනි කියලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ආනන්ද හාමුදුරුවෝ එතනින් ඉවත් වෙලා නිසීදනී ගහක් යට එලාගෙන භාවනා කරන්න වාඩි වුණා විතරයි. ඒ සැනින් වසවර්ති මාරයා පෙනී ඉඳලා බුදුරජාණන් වහන්සේට සිහිපත් කරා ස්වාමීනි ඔබ වහන්සේට මතකද? ඔබ වහන්සේ බුදු වෙලා බෝධි මූලේ වැඩ ඉඳිද්දි පිරිනිවන් පාන්න මං එදා ආරාධනයක් කරා. එදා ඔබ වහන්සේ ආරාධනේ ප්‍රතික්ෂේප කරා. ඔබ වහන්සේට විටින් විට අවස්ථා ගණනාවකදී
පිරිනිවන් පාන්න ආරාධනා කරා. ඔබ වහන්සේ හැම අවස්ථාවකම මගේ ආරාධනය ප්‍රතික්ෂේප කරා. එතනදී ඔබ වහන්සේ කියා හිටියා පාපී මාරය බුදුරු එහෙම පිරිනිවන් පාන්නේ අවබෝධ කරගත් ධර්මයේ ලෝකෙට දේශනා කරලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස මේ ලෝකෙ පහළ වෙලා. ඒ අය ධර්මයේ ගැන වික්ත විසරද බහුශ්‍රුත ධර්මදරාය බවට පත් වෙලා. ධම්මානුධම්ම ප්‍රතිපන්න සාමිචි පටිපන්න අනුධම්මචාරී ශ්‍රාවකයන් හැටියට ඒ අය බලවත්ව මේ බුද්ධ ශාසනයේ බබලවන්න දක්ෂ පිරිසක් බවට බලවත්ව පත් වෙලා. එතකන් ඒ අය ශාසනයේ බබලවන්න දක්ෂ ශ්‍රාවකයන් බවට පත් වෙන තෙක් පිරිනිවන් පාන්නේ නැහැ කියෝ. ඒ තමයි බුදු කෙනෙක්ගේ සම්බුදු කෘත්‍යය. බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා ලෝක සත්‍යයන් ගැන මහා කරුණාවෙන් ඉටු කළ යුතු කෘත්‍ය සම්බුදු කෘත්‍ය තමයි. උන්වහන්සේට දීපංකර පාද මූලයේ සුමේද තාපසයන් වහන්සේ හැටියට එදා සතර පද ගාථාවක් අහලා නිවන් දකින්න තරම් හේතු සම්පත්තියක් තියෙද්දී උන්වහන්සේ ලෝක සත්‍යයන් ගැන මහා කරුණාවෙන් කල්පනා කරා මම දස පාරමී පුරාගෙන යනවා. මේ ලෝකයේ අසංඛ්‍ය ගණන් සත්‍යයන්ට නිවන් දොර විවර කරලා මම ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මේ සත්‍යයන්ට මේ ධර්ම මාර්ගය කියලා දීලා බොහෝ පිරිසක් සංසාර දුකින් එතර කරවනවා. ඒ අදිෂ්ඨානයෙන් තමයි සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරේ. එදා දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ගත්තේ අදිෂ්ඨානය තුළ. අෂ්ට ධර්ම සමවදානින් කියනවා බුදු කෙනෙක් ඉදිරියේ ජීවිත පූජාවක් කරලා විවරණ ගත්තේ. එතකොට තමන්ගේ අතට පත්වෙච්ච එදා නිවන් දකින්න පුළුවන්කම තියෙද්දි දීපංකර බුදුහාමුදුරුවෝ ඉදිරියේ බණහලා තමන් සංසාරේ කැපකිරීමක් කරා. පොඩි කාලයක් නෙමෙයි. සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් සසරේ දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කාන්ති සච්චා අදිඨාන මෛත්‍රී උපේක්ඛා කියන පාරමිතා උපපාරමිතා පරමත්ත පාරමිතා මේ විදිහට සසරේ පාරමී පුරාගෙන ආවේ අසංඛ්‍ය ගණන් සත්‍යයන් සංසාර දුකින් මුදවන්න. ඒ වෙනකොට බුදු කෙනෙක්ගේ සම්බුදු කෘත්‍ය තමයි උන්වහන්සේ අවබෝධ කරගත් ධර්මයේ ලෝකෙට දේශනා කරලා ඒ ධර්මය අහලා මේ බුද්ධ ශාසනය තුල ශ්‍රාවකයෝ තෙරුවන් සරණ යන ශ්‍රාවකයෝ පත් වෙනවා පහළ වෙනවා. ඒ අය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් ශ්‍රාවක පිරිස ගිහි පැවිදි ඒ සියලු දෙනාම මේ ධර්මයට ආසා කරන ඇලුම් කරන අය. ඒ අය මේ බුද්ධ ශාසනය තුල වික්තයි ධර්මයේ ගැන හොඳ දක්ෂ අය වෙනවා. වික්ත විසරද ධර්මදර ධම්මානුධම්ම ප්‍රතිපන්න සාමිචි පටිපන්න අනුධම්මචාරී ශ්‍රාවකයෝ බවට බලවත් වෙනවා. ඒ අය මේ බුද්ධ ශාසනයේ බබලවන්න දක්ෂ ශ්‍රාවකයෝ බවට පත් වෙලා ලෝකේ බුද්ධ ශාසනයේ බැබලෙන තෙක් පිරිනිවන් පාන්නේ කියලා. ඒක තමයි බුදු කෙනෙක් කළ යුතු කෘත්‍යය. හැබැයි එදා චාපාල චෛත්‍ය ළඟදී ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේගේ වයස අවුරුදු 80කට ආසන්න වෙගෙන එනවා. උන්වහන්සේගේ ශරීර ශක්තියත් ටිකෙන් ටික කය දුර්වල වෙගෙන එනවා. ඒ නිසා බුදුහාඳුරු මහා පරිනිබ්බාන සූත්‍රය සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද දැන් තථාගතයන් වහන්සේගේ ශරීරය හරියට ජග්ගර සකටක් දිරාපු කරත්තයක් වගේ කය දුර්වල වෙනවා. ඒක බුදු කෙනෙක් වුණත් පසේ බුදු කෙනෙක් වුණත් මහරහතන් වහන්සේ නමක් වුණත් අපි කවුරුත් දරාගෙන ඉන්නේ ලෙඩ වෙන වයසට යන ජරාවට පත් වෙන ශරීරයක්. සම්බුදු කෘත්‍ය සිදු කරලා අවසానයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා පාපී මාරය නුඹ කලබල වෙන්න එපා. තව හරියටම මාස 3ක් අවසන් වෙන තැන තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා කියලා අදිෂ්ඨානයක් කරලා අර සතර 이르දිපාද බලෙන්
උන්වහන්සේට වර්ධනය කරගන්න පුළුවන් ආයු සංස්කාරයන් අතහැරියා. ඒ ආයු සංස්කාර අතහරිනකොට මහ පොළොව පවා කම්පා වුණා කියලා. පොළොව සෙමින් සෙලවුණා. අකලට ගිගුරුන් දීලා වැස්සක් ඇදහැළුණා. එතකොට අපිට පේනවා මේ 이르දිපාද බලේ මේ කාරණේ ඔබට පැහැදිලි කරේ මහා පරිනිබ්බාන සූත්‍රයේ ඔබ ඒ කාරණේ අහලා ඇති. එතකොට බුදු කෙනෙකුට අපි කවුරු දැන් සාමාන්‍ය අපි කවුරුත් ගත්තොත් අපි උපදිනකොට ගේන කර්මානුරූප ආයුෂක් තියෙනවා. ඒකට ධර්මයේ ජීවිතේන්ද්‍රිය කියලා කියන අපිට තියෙන ආයුෂ තියෙනවා. ඒ ආයුෂ සම්පූර්ණයෙන් අපි ගෙවලා කෙනෙක් මැරුණොත් ධර්මයේ ඒ මරණය ගැන හඳුන්වන්නේ ආයුක්ඛය මරණ. ආයුෂ ගෙවලා මැරුණා. අපි සාමාන්‍ය ව්‍යවහාරෙත් නිකන් දැන හෝ නොදැන මිනිස්සු කියනවා ඉතින් යාගෙන ආපු ආයුෂ තමයි. තියාගෙන ආපු ආයුෂ තමයි ඔය සම්පූර්ණ ගෙවලා. තියාගෙන ආපු ආයුෂ. ඒකට ඒ වගේ කියනවා. එතකොට අපිට පේනවා අපි උපතින් ගේන ආයුෂක්. ඒක ධර්මයේ කියන්නේ ජීවිතේන්ද්‍රය. ඒ ආයුෂ ගෙවලා මැරුණොත් ආයුක්ඛේ මරණ. ආයුෂ සම්පූර්ණයෙන් ගෙවලා. හැබැයි ආයුෂ ගෙවලා අපි හිතමු කෙනෙකුට උපතින් ගේන්නේ අවුරුදු 80යි කියලා. හැබැයි යා 이르දිපාද වඩපු කෙනෙක් නම් යාට පුළුවන් 이르දිපාද බලෙන් තමන්ගේ ආයුෂ චිත්ත බලෙන් මේ කය තව ටිකක් ඉදිරියට අරගෙන යන්න ආයුෂ වර්ධනය කරන්න පුළුවන්. 이르දිපාද බලෙන් මේ මාර්ග ජය ගන්න පුළුවන්. ඒ වෙනකොට තියෙන පරම ආයුෂ අවුරුදු 120 නම් තව අවුරුදු කීපයක් ඉස්සරහට ඊටත් ටිකක් වැඩිපුර හරි 이르දිපාද බලෙන් තමන්ගේ ආයුෂ පවත්වා ගන්න පුළුවන්. එහෙමනම් අපිට මේ සතර 이르දිපාද ගැන ඉතාම වැදගත් දෙයක්. හැබැයි මේ 이르දිපාද බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ නිවන් අවබෝධයට උපකාර කරගන්න ආකාරය. හැබැයි 이르දිපාද වඩපුවාම 이르දිමේ ඥාන, 이르දිවිද ඥාන ගැන ඔබ අහලා ඇති. ඒ 이르දිපාද වඩන අයට සමහර අයගේ සංසාරික පුණ්‍ය ශක්තියින් මත තම තමන්ට යම් යම් හැකියාවන් පහළ වෙන 이르දිවිද ඥාන. 이르දි ප්‍රාතිහාර පාන්න පුළුවන්. අහසින් යන්න පුළුවන් කියලා. ජලයේ මත ඇවිදගෙන යන්න පුළුවන් කියලා. පොළොවේ කිමිදිලා තව තැනකින් මතුවෙන්න පුළුවන්. නොපෙනී ගමන් කරන්න පුළුවන්. එතකොට මේ වගේ හැකියාවන් පවා 이르දිපාද වඩපු කෙනෙකුට උපදවා ගන්න පුළුවන් කියලා ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ අගය කරේ කෙනෙක් 이르දිපාද වඩන්නේ කෙලෙසුන්ගෙන් මිදෙන්න සංසාර ගමනේ නිදහසේ. දැන් බුදුරජාණන් වහන්සේට ප්‍රාතිහාර ආදේශනා ප්‍රාතිහාර පාන්න පුළුවන්. අනුශාසනා ප්‍රාතිහාරය පාන්න පුළුවන්. 이르දි ප්‍රාතිහාර පාන්නත් පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ 이르දි ප්‍රාතිහාරය අගය කරන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරන බුදු කෙනෙක් අගය කරන්නේ අනුශාසනා ප්‍රාතිහාරය. අනුශාසනා මේ ධර්මයේ කියලා දීම, නිවන් මඟ පෙන්නලා දීම. කෙනෙකුට සංසාර දුකෙන් මිදෙන්න අවශ්‍ය කුසල් අකුසල් පින්පව් කර්ම කර්මඵල ගැන දහම් දෙසනවා. එහෙම නැතුව ප්‍රාතිහාර පාලා කෙනෙක් විමතියට පත් කරලා එහෙම කෙනෙක්ව দমনය කරනවට වඩා ධර්මයේ තුලින් අනුශාසනාව තුලින් ඒ ප්‍රාතිහාරයෙන් කෙනෙක් නිවන පිණිස හික්මවනවා. එතකොට මේ ප්‍රාතිහාර තුනම 이르දි ප්‍රාතිහාරය, ආදේශනා ප්‍රාතිහාරය, අනුශාසනා ප්‍රාතිහාර කියන මේ ක්‍රම තුනෙන්ම කෙනෙක් හික්මවන්න දක්ෂයි. ඒ නිසා බුදුරජාන් වහන්සේට අපි බුදු ගුණයක් හැටියට කියනවා අනුත්තරෝ පුරිස ධම්ම සාරථී කියලා. දැන් අපි බලමු මේ සතර 이르දිපාද කියන්නේ මොනවද කියලා. පින්තුනි, ඡන්ද 이르දිපාදේ, චිත්ත 이르දිපාදේ, විරිය 이르දිපාදේ, විමර්ශා 이르දිපාදේ කියලා 이르දිපාද හතරක් ධර්මී බුදුරජාන් වහන්සේ පෙන්නනවා. ඡන්ද කියන්නේ කැමැත්ත. චිත්ත කියන්නේ දැඩි අදිෂ්ඨානය. වීරිය අකුසල් ප්‍රහාණය කළ කුසල් දියුණු කර ගැනීම පිණිස ඇති කරගන්න වීරිය. විමර්ශා කියලා කියන්නේ නුවණින් විමසීම. අපි සාමාන්‍ය කියන යෝනිසෝ මනසිකාරය. එතකොට බැලු බැලමට කෙනෙකුට හිතෙනවා ඉතින් මේ හතරම වැදගත්. මේ හතරම අවශ්‍යයි. හැබැයි මේ හතරින් මොකක් හෝ දෙයක් කෙනෙකුට අනිත් සියල්ලට වඩා බලවත් මතුවේ.
කෙනෙකුට ඡන්ද 이르දිපාදේ බලවත්. ඒ ඡන්ද 이르දිපාදේ බලවත් නිසා ඒ මුල් කරගෙන චිත්ත විරිය විමර්ශා කියන ඒ 이르දිපාදත් එයා වඩා ගන්න. කෙනෙකුට අදිෂ්ඨානෙ බලවත්. බුදුම අදිෂ්ඨානයක් තියෙන මං කොහොම හරි ජය ගන්න. මං කොහොම හරි කෙලෙසුන්ගෙන් මිදෙනවා. මං කොහොම හරි ධර්මය අවබෝධ කරනවා. එතකොට දැඩි අදිෂ්ඨානයක් තියෙනවා. ඒ අදිෂ්ඨානයට බලවත්. එතකොට ඒ චිත්ත 이르දිපාදේ බලවත් නිසා ඡන්ද විරිය විමර්ශා කියන 이르දිපාදත් ඒ චිත්ත 이르දිපාදයට එක්කම වඩා ගන්නවා. එයාට මුල්ුනේ චිත්ත 이르දිපාදේ තමයි බලවත්. එතකොට කෙනෙකුට වීරිය බලවත් වෙන්න පුළුවන් ඔය අතර. කෙනෙක් ඉන්න පුදුම වීරියක් තියෙනවා. එයාගේ බලවත්ම දේ වීරිය. එතකොට මේ බලවත් වීරිය නිසා යා ඡන්ද චිත්ත විමර්ශා කියන අනිත් 이르දිපාදත් වීරිය 이르දිපාදෙම බලවත් කරලා තමන්ගේ ගමන කෙලෙසුන්ගෙන් මිදීම පිණිස 이르දිපාද වඩා ගන්නවා. ඔය අතරේ තව කෙනෙක් ඉන්නවා එයාගේ විමසීම යෝනිසෝ මනසිකාරය අර ඔක්කොටම වඩා බලවත්. එයා හැම වෙලාවෙම විමසනවා නුවණින් විමසනවා. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් නිතර විමසනවා. පටිච්ච සම්පාදේ විමසනවා. අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසනවා මේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා විමසීමස බලයි. එතකොට මේ විමර්ශා විමසීම එයාගේ ගොඩාක් ප්‍රබලයි. ඒ මුල් කරගෙන යා අනිච්ඡන්ද චිත්ත විරිය කියන 이르දිපාදත් වඩා ගන්න. හැබැයි යාට මුල්ුනේ විමර්ශාව. එතකොට මෙන්න මේ කියන හතර නිවන් අවබෝධයේ කරා යන ශ්‍රාවකයෙකුට ඊටාම වැදගත්. ධර්මාවබෝධයේ පිණිස ඇති කරගන්න දැඩි කැමැත්ත ඡන්ද 이르දිපාදේ. ධර්මාවබෝධයේ පිණිස ඇති කරගන්නා වූ දැඩි අදිෂ්ඨාන චිත්ත 이르දිපාදේ. ධර්මාවබෝධයේ පිණිස ඇති කරගන්නා වූ දැඩි වීරිය විරිය 이르දිපාදේ. ධර්මාවබෝධයේ පිණිස ඇති කරගන්නා වූ නුවණින් විමසීම අපි කියන යෝනිසෝ මනසිකාරය විමර්ශා 이르දිපාදේ. එතකොට මේ 이르දිපාද වඩනකොට ධර්මීය 이르දිපාද ගැන සඳහන් වෙන බොහෝ දේශනාවල සඳහන් වෙනවා. ඒ 이르දිපාද වඩන කෙනා ඡන්දං ජනේති වායමති චිත්තං පග්ගණ්හාති පජහති. යා ඡන්දං ජනේති යාගේ කැමැත්තක් උපදවා ගන්නවා මේ 이르දිපාදේ වැඩිම පිණිස වායමති වීරිය වඩන. හිත දැඩි කර ගන්නවා. චිත්තං පග්ගණ්හාති පජහති. හිත තදින් දැඩි කරග මං කොහොම හරි මේ 이르දිපාදේ වඩනවා. එතකොට මෙන්න මේ විදිහට කෙනෙක් මේ 이르දිපාද වඩන්න පටන් ගන්නවා. ඒ 이르දිපාද වඩන්නේ සතර සතිපට්ඨානෙ තුලයි. එතකොට ඒ කෙනෙක් මේ නිවන් මඟ වැඩද්දී කැමැත්ත එයාට නිවන් දකින්න ආසාව අර සියල්ලට වඩා බලවත් ඡන්ද 이르දිපාද. දැන් ඔබ අහලා ඇති අපේ බෝසතාණන් වහන්සේගේ සමහර සංසාර ජීවිතවල උන්වහන්සේ දැන් ওই දස පාරමිතා ගැන ගත්තොත් හැම ආත්මිකම සසරේ පාරමිතා 10ම එක විදිහටම වැඩුව නෙමෙයි. සමහර ආත්ම භාවවල උන්වහන්සේ දාන පාරමිතාව බලවත්ව වඩන. සමහර ආත්ම භාවවල සීල පාරමිතාව බලවත්. සමහර සංසාර ජීවිතවල උන්වහන්සේගේ අදිෂ්ඨාන පාරමිතාව බලවත්. සමහර සංසාර ජීවිතවල උන්වහන්සේ ප්‍රඥාවන්තයි. ඊටාම තීක්ෂණ නුවණක් ඇති ප්‍රඥාව බලවත්. සමහර සංසාර ජීවිතවල මෛත්‍රිය බලවත්. ඉවසීම බලවත්. දැන් ශාන්තිවාදී තාපසයා ගත්තොත් අපේ බෝසතාණන් වහන්සේගේ සංසාර ජීවිතේ ඉවසීම ඊටාම පුදුම ඉවසීමක් මෛත්‍රියක් තිබ්බේ. තමන්ගේ අතපය කපපු තමන්ට දැඩි වදහිංසා කර කලාප රජ්ජුරුව ගැනවත් වෛර සිතක් ඇති කරගන්න නැතුව තරහ සිතකටවත් හිතට මතුවෙන්න ඉඩ නොදී මෛත්‍රී අරමුණෙන්ම අන්තිම හුස්ම යන වෙලාවේ රජ්ජුරුව සුවපත් වේවා. මගේ මේ අතපය කපපු මේ වදකයෝ මේ රජ්ජුරුව මේ මට හිංසා කරපු සියලු දෙනා සුවපත් වේවා. එතකොට හිතන්න මොනතරම් මෛත්‍රියක් වීරියක් බලවත් කරගෙනද ඒ පාරමිතා වඩන්න. ඒතර වෙස්සන්තරාත්මයට එනකොට දාන පාරමිතාවේ ඉතිරි කොටසක් සම්පූර්ණ කරන්නමයි කියන මනුලවට ආවේ.
මහා පොළොව පවා 7 වාරයක් කම්පා වුණා කියනවා විස්සන්තරාත්මේ දන් දෙනකොට. දාන පාරමිතාව ඒ ජීවිතේ බලව. එතකොට මේ දස පාරමී අතර සමහර ආත්ම භාවවල පරමත්ත පාරමිතා පුරනවා. සමහර ආත්මවල දාන පාරමිතාව පුරනවා. සමහර ආත්ම භාවවල දාන උපපාරමිතාව සම්පූර්ණ කරනවා. එතකොට මේ විදිහට මේ දස පාරමී පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට එකම අරමුණක් තුල ඇයි මේ පාරමී පුරන්නේ? සසර නිවන් අවබෝධය අරමුණු කරගෙනයි මේ පාරමී පුරාගත්තේ. එතකොට ඒ වගේ මේ ධර්මාවබෝධයට උපකාර වෙන බලවත් 이르දිපාද හතරක් බුදුරජාණන් වහන්සේ සතර 이르දිපාද යටතේ අපිට පෙන්නනවා. එතකොට මේ හැම ක්‍රමයකින්ම සතර සතිපට්ඨානෙ වඩාගෙනත් කෙනෙකුට නිවනට යන්න පුළුවන්. සතර සම්‍යක්පදහන වීර්ය වඩාගෙනත් කෙනෙකුට නිවනට යන්න පුළුවන්. සතර 이르දිපාද වඩාගෙනත් කෙනෙකුට නිවනට යන්න පුළුවන්. පංච ඉන්ද්‍රිය ධර්ම වඩාගෙනත් කෙනෙකුට නිවනට යන්න පුළුවන්. පංච බල ධර්ම වඩාගෙනත් කෙනෙකුට නිවනට යන්න පුළුවන්. සප්ත බුද්ධංග වඩාගෙනත් කෙනෙකුට නිවනට යන්න පුළුවන්. ආර්ය අෂ්ටාංග මාර්ගය වඩාගෙනත් නිවනට යන්න පුළුවන්. හැබැයි ඒ කෙනා නිවන් අවබෝධ කරද්දී අර බෝධිපාක්ෂික ධර්ම 37ම කොයි පැත්තෙන් ගියත් යන්නේ එකම තැනට. ඒක නිකමට නිකන් උපමාවකින් ඔබ හිතන්නේ නිකන් සාමාන්‍ය අපේ රටේ කෙනෙකුට සිරීපාද යනවා. එතකොට සිරීපාදේ උඩමළුවට යනකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ඉන්ද්‍ර නීල මාණික්යක් මත පිහිටි ඒ සිරිපා වන්දනා කරන්න කෙනෙක් යනකොට එතකොට යන්න පුළුවන් පාරවල් එක එක පැති වලින් තියෙනවා. රත්නපුර පැත්තෙන් කෙනෙක් යනවා. එතකොට තව කෙනෙක් නල්ලතන්නිය පැත්තෙන් යන්න පුළුවන්. ඒ පාර හොඳයි කියලා ඒ පැත්තෙන් යනවා. තව කෙනෙක් කැලේ පැත්තෙන් තව කොහෙන් හරි පාරක් තියෙනවා මේ පාරෙන් ගිහිල්ලා යන්න පුළුවන් තව පැත්ත කියලා. එතකොට මේ කොහෙන් ගියත් අවසානයේ අය එන්නේ සිරිපාපියුම පිහිටි ඒ සිරිපාද කඳු මුදුනට. එතකොට ඒ කොහෙන් ගියත් උඩට යන්න යන්න ඊට ලං වෙනවා. ඊට තමන් ආසන්න වෙනවා. අන්න ඒ වගේ සතර 이르දිපාද වඩාගෙනත් කෙනෙකුට නිවනට යන්න පුළුවන්. සතර සතිපට්ඨානෙ වඩාගෙනත් කෙනෙකුට නිවනට යන්න පුළුවන්. සතර සම්‍යක්පදහන වීරිය වඩාගෙන කෙනෙකුට නිවනට යන්න පුළුවන්. පංච ඉන්ද්‍රිය ධර්ම වඩාගෙන කෙනෙකුට නිවනට යන්න පුළුවන්. පංච බල ධර්ම වඩාගෙන කෙනෙකුට නිවනට යන්න පුළුවන්. සප්ත බුද්ධංග ධර්ම වඩාගෙන කෙනෙකුට නිවනට යන්න පුළුවන්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීල සමාධි ප්‍රඥා වශයෙන් වඩාගෙන කෙනෙකුට නිවනට යන්න පුළුවන්. ඒ කොහෙන් ගියත් ඒ එකම නිවනක්. එතන නිවන කියලා කියන්නේ තණ්හක්ඛයෝ රාද නිබ්බාන. තණ්හාව ඡේ වීම. එතකොට ඒ තණ්හාව ඡේ කිරීම පිණිස ඒ යන මාර්ග ඒකයි බුද්ධ ශාසනය තුල ඊටාම වටිනාම මාණික්‍ය 37ක් හැටියට මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ. ඉතින් ඡන්ද 이르දිපාදේ කැමැත්ත නිවන් අවබෝධයේ පිණිස කැමැත්ත යාට පුදුම ආසාවක් තියෙන. නිවන ගැන අහපු වෙලේ දැන් සමහර අය ඉන්න එක බණ පදයයි. බුද්ධ කියන වචනේ ඇහිච්ච වෙලේ ඉඳන් නිින්ද යන්නේ. අනාථපිණ්ඩික සිටුතුමා ගැන අහලා ඇති. බුදු කෙනෙක් පහළ වෙලා කියලා මේ වචනේ ඇහිච්ච වෙලේ මුළු ඇඟම කිරි පොලාගෙන ගියා කියලා. බුදු ගුණම සිහි වෙනවා. තාම බුදුහාඳුරු දැකලත් නැහැ. බුදුහාඳුරන්ව දැකපු අයගෙන් අහනවා අනේ උන්වහන්සේ කොයි වගේද? උන්වහන්සේ ගැන කොහොමද මිනිස්සු කතා වෙන්නේ? උන්වහන්සේගේ ගුණ ගැන කොහොමද කියන්නේ? අනේ මට කොහොම හරි බුදුන් දකින්න ඕන. බුදු ගුණම හිතනකොට හිතත් එකඟ වෙනවා. සමාධියකුත් වැඩුණා කියනවා. බුද්ධානුස්සති ආලෝකයක් පහළ වුණා කියනවා. එතකොට කෙනෙකුට කැමැත්ත ආසාව නිවන් දැකීම පිණිස ආසාව බලවත්. ඒ ආසාව බලවත් නිසාම එතන ආසාව කියන්නේ දැන් ඔන්න කෙනෙකුට තේරුම් ගන්න ඕනේ. අපි නිකන් කියනෝනේ ඔය තණ්හාව. ඔය ආසාව ඕනෑවට වඩා ආසාව හොඳ නැහැ. එතකොට මෙතන ආසාව කියන්නේ මොකද්ද? මෙතන ආසාව කියන්නේ තණ්හාව ප්‍රහාණය කිරීම පිණිස ඇති කරගන්න කැමැත්ත. ඒ අරින්න කෙලෙස් වලින් යුක්ත සසරේ යන්න ඇති වෙන ආසාවක් නෙමෙයි. ඒ නිසා කැමැත්තක් ඇති වෙනවා තණ්හාව නැති කර ගැනීම පිණිස. කෙලෙස් නැති කර ගැනීම පිණිස කැමැත්ත. එහෙමනම් කැමැත්තෙන් කැමැත්ත නැති කරගන්න.
තණ්හාව ප්‍රහාණය කිරීම පිණිස ඇති කරගන්නා වූ කැමැත්ත, ඡන්ද 이르දිපාදය. ඒ කැමැත්ත නිසාමයි යා සිල් රකින්නේ. කැමැත්ත නිසාමයි යා බණ අහන්නේ. කැමැත්ත නිසාමයි යා ධර්මයේ පුරුදු කරන්නේ. එයා භාවනා කරන්න තියෙන්නේ කොහෙද? හොයා යනවා. එයා හරි ආසයි. භාවනාව ගැන ඉගෙන ගන්න, භාවනාව ගැන කතා කරන්න, ධර්ම සාකච්ඡා කරන්න. එතකොට ධර්ම මාර්ගයන් හරිම ආසයි. එයාට කැමැත්ත බලවත්. ඒ කැමැත්ත බලවත් නිසා ඒ කැමැත්ත බලවත් කරගෙන යා ධර්ම මාර්ගේ වඩනවා, සීල සමාධි ප්‍රඥා වඩනවා. එයා ಗುಣ පුරන්නෙම කැමැත්ත නිසාමයි, ආසාව නිසාමයි. එතකොට අන්න ඡන්ද 이르දිපාදයාගේ බලවත් අර සියල්ලට වඩා. ඒ ඡන්ද 이르දිපාදේ බලවත් නිසා ඒ කැමැත්ත, ඡන්දය, නිවන් අවබෝධයේ පිණිස තියෙන කැමැත්ත බලවත් කරගෙන එයා තමන්ගේ නිවන් මඟ වඩාගෙන, ගුණධර්ම වඩාගෙන සසරේ නිවනට යනවා. එයා සංසාර දුකින් එතර වෙන ගමනට යනවා. ඊළඟට චිත්ත 이르දිපාදේ, අදිෂ්ඨානෙ. කෙනෙක් ඉන්න දැඩි අදිෂ්ඨානයක් තියෙන්නේ. මං කොහොමත් මේක අතහරින්නේ. මැරුණත් නවත්තන්නේ. බලන්න සමහර අය මේ ලෝකේ ඉන්නවා එහෙම මහා පුදුම අදිෂ්ඨාන ඇති අය. පුදුම අදිෂ්ඨාන. දැන් ඔබ අහලා ඇති මේ බුද්ධ ශාසනයේ පුදුම වීරියක් තිබිච්ච, අදිෂ්ඨානයක් තිබිච්ච අය හිටියා. සෝනහාමුදුරු අවුරුදු 25ක් අදිෂ්ඨානෙන් භාවනා කරා කියනවා. එහෙම භාවනා කරා සමාධියක් එන්නේ. පුදුම අදිෂ්ඨානය, වීරිය. අවසානයේ සක්මන් මළුවේ යටිපතුල් මැදිලා සක්මනේම අඩිය තියෙනකොට යටිපතුල් පැලුණා කියනවා. දැන් අඩිය තියෙන තැන්වල ලේ පැල්ලා. අඩිය තියන්න අමාරුයි, ඇවිද ගන්න අමාරුයි. දන ගහගෙන දනිස් දෙකෙන් සක්මන් කරා කියනවා. එච්චරකට අදිෂ්ඨානය කොහොමද නවත්තන්නේ? එතකොට ඒ වගේ පුදුම වීරියෙන් අදිෂ්ඨානයෙන් මේ නිවන් මඟ වඩපු ශ්‍රාවකයෝ ගැන තියෙනවා. සමහර ස්වාමීන් වහන්සේලා, උන්වහන්සේලා වීරිය වඩනකොට මහරහතන් වහන්සේලාගේ තේරී ගාථා ගැන ඔබට ලැබෙන අවස්ථාවක ආසාවෙන් කියවන්න. ඔබටම ඔබේ ජීවිතය තුළ මේ ධර්මීය අවබෝධය වෙනුවෙන් කැපවෙච්ච වීරිය වඩපු පුදුම අදිෂ්ඨානෙන් නිවන් මඟ ගිය උතුම් යතිවරයන් වහන්සේලා, මුනිවරු ගැන ඔබට ජීවිතය ඇහෙනකොට, ඉගෙන ගන්නකොට, දැනගන්නකොට ඔබ තුලත් මේ ගුණධර්ම, වීරිය බලවත් වෙනවා, අදිෂ්ඨානෙ බලවත් වෙනවා. මමත් මේ වගේ ධර්ම මාර්ගය යන්න ඕනේ කියලා තමා තුල යටපත් වෙලා තියෙන ඒ ගුණධර්ම මතුවෙලා බලවත් වෙලා එනවා. සමහර ස්වාමීන් වහන්සේලා, උන්වහන්සේලා රහත් වෙලා, මහරහතන් වහන්සේලා තමන් ගත්ත දැඩි අදිෂ්ඨාන ගැන කියනවා. උන්වහන්සේලා කියනවා මම දානේ වළඳලා ඇවිල්ලා භාවනාවට එදා වාඩි වුණා. එදා නිදිමතයි. නැගිටලා සක්මන් කරා. ඒ නිදිමත තුලම සක්මනේ මං ඇදගෙන වැටුණා කියනවා. ඇඟ පුරාම වැලි. ඊට පස්සේ අර වැලි ටික පිහදාලා සිවුරත් පිළිවෙලකට ඇඳගෙන බිම ආසනයක් එලාගෙන වාඩි වෙනවා දැඩි අදිෂ්ඨානෙන්. මම මැරුණත් නැගිටින්නේ නැහැ. දානි වළඳන්නෙත් නැහැ. වතුර ටිකක් අබ්බොන්නේ නැහැ. කොහොම හරි මං අදිෂ්ඨානෙන් මේ කෙලෙස් ප්‍රහාණය කරගන්නවා කියලා එහෙම දැඩි අදිෂ්ඨානෙන් වාඩි වෙලා පුදුම වීරියකින් හිත දමනය කරන්න අදිෂ්ඨානෙන් සීල සමාධි ප්‍රඥා වැඩුව, භාවනා වැඩුවා කිය. දෙවනි තුන්වෙනි දවස වෙනකොට හිත දමනය වෙලා කෙලෙසුන්ගෙන් මිදිලා රහත් වුණා. එතකොට උන්වහන්සේට ඒකට උපකාර වෙන්නේ අදිෂ්ඨාන. අදිෂ්ඨානයන් අතර දැඩිම අදිෂ්ඨානය තමයි අපේ බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේදී ඇති කරගන්න අදිෂ්ඨානය. මගේ ශරීරයේ සම්මස් වියලේවා. ඇටනහර පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා. පුරුෂ වීරියෙන්, පුරුෂ පරාක්‍රමයෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද ඒ ධර්මය අවබෝධ කරගන්න නැතුව නම් මැරුණත් මෙතනින් නැගිටින්නේ නැහැ කියන අදිෂ්ඨානය. ඒ අදිෂ්ඨානෙන් වැඩ හිටිය නිසා ඒ ආසනයට අපි කියනවා වජිර ආසනය. එතකොට බෝධි මූලයේ උන්වහන්සේ කුසතන එළලා වැඩ හිටියේ පුදුම අදිෂ්ඨානයකින්. මගේ සම්මස් වියලිලා ගියත් මෙතන ඇටනහර පමණක් ඉතිරි වුණත් මම වීරිය අතහරින්නේ නැහැ. අන්න දැඩි අදිෂ්ඨානයකින් වීරිය ඇති කරගත්තා.
එතකොට ඔය වගේ මේ බුද්ධ ශාසනය තුළ සමහර ශ්‍රාවකයෝ හිතට දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න මං කොහොම හරි මේ දේ කරනවා. ඔබටත් තියෙන්න ඕන ඔබේ ජීවිතය තුළ ඔබට ඒ තරම් දැඩි අධිෂ්ඨානයකට එන්න කෙනෙකුට බැරි වෙයි. හැබැයි අඩුම ගානේ මං කොහොම හරි සෝවාන් වෙන්න. මේ ජීවිතේ හුස්ම ටික යන්න කලින් මං කොහොම හරි සෝවාන් වෙන්න. සතර අපායෙන් මිදෙනවා. එහෙම අධිෂ්ඨානයක් ඇති කරගන්න. ලෞකික අධිෂ්ඨාන ඕන තරම් ජීවිතවල එක එක්කෙනාට තියෙනවා. සමහරවිට මං කොහොම හරි ඉගෙන ගන්න, මං කොහොම හරි විභාගේ පාස් වෙනවා. මං කොහොම හරි වාහනයක් ගන්නවා. මං කොහොම හරි දියුණු වෙනවා. ඒ ලෞකික අරමුණු තුල අධිෂ්ඨානෙන් අරමුණට යනවා. මේ ලෝකේ හැම කෙනෙකුටම ඒ 이르දිපාද කියලා මේ පෙන්නලා දෙන්නේ නිවනට විතරක් නෙමෙයි. දැන් කෙනෙකුට අධ්‍යාපනයෙන් ඉහළට යන්න කැමැත්තක් තියෙනවා. දියුණු වෙන්න කැමැත්තක් තියෙනවා. ඉගෙන ගන්නත් එහෙමයි. එතකොට ඡන්ද කැමැත්ත. යා කැමැත්ත නිසා තමන්ගේ අරමුණ කරා යනවා. කෙනෙකුට අදිෂ්ඨානයක් තියෙනවා. මම කොහොම හරි කරනවා. කොහොම හරි මේක කරනවා. අදිෂ්ඨානයෙන් තමන්ගේ අරමුණ කරා යනවා. කෙනෙකුට වීරිය බලවත්. පුදුම වීරියක්. කොච්චර වැටුණත් මොනතරම් එයා ෆේල් වුණත් එයා වැඩේ අතහරින්නේ නැහැ. එයා ආයිමත් උත්සාහ කරන. නැවත නැවත උත්සාහ කරන. එයාගේ වීරිය බලවත්. ඊළඟට විමර්ශාව. හොඳ නුවණක් තියෙනවා. හැම වෙලාවෙම නුවණින් කල්පනා කරන විමසන අනාගත විපත් අනාගත ප්‍රශ්න මේවා හැම දෙයක්ම නුවණින් විමසලා තමන්ගේ අරමුණ කරා නුවණින් ගමන් කරන. එතකොට ලෞකික ජීවිතයටත් ඒවා අදාළ වෙනවා. හැබැයි කෙලෙසුන්ගෙන් මිදෙන ගමනේදී නිවන කරා යන ගමනේදී මේවා 이르දිපාද හැටියට ඔබව ඒ මාර්ගයේ ඉහළට අරගෙන යනවා. ඒ නිසා ඡන්ද 이르දිපාද කෙනෙක් කැමැත්ත මුල් කරගෙන නිවන කරා යනවා. චිත්ත 이르දිපාද දැඩි අදිෂ්ඨානය. එයාගේ අදිෂ්ඨානය බලවත් මං කොහොම හරි නිවන් මඟ යනවා කියන දැඩි අදිෂ්ඨානෙන් සීල සමාධි ප්‍රඥා වඩාගෙන සිල් ගුණ දහම් රැකගෙන එයා බණ අහන්නේ අදිෂ්ඨානය නිසා. එයාට අදිෂ්ඨානයක් මං කොහොම හරි දවසකට බණක් අහනවා. මං කොහොම හරි පන්සිල් පද ටික රැක ගන්නවා. එක ශික්ෂාපදයක් බිඳුනත් දැඩි අදිෂ්ඨානෙන් මං කොහොම හරි මේක හදා ගන්නවා. මගේ අඩුපාඩු මං කොහොම හරි හදා ගන්න. අන්න එයාට බලවත් අදිෂ්ඨානය. ඒ අදිෂ්ඨානය තුල එයා අකුසල් බැහැර කරලා නූපන් අකුසල් නූපදවන විදියට අදිෂ්ඨානය බලවත් කරනවා. උපන් අකුසල් අදිෂ්ඨානයෙන්ම බලවත් කරලා ප්‍රහාණය කරගන්න. කුසල් උපදවනවා, වීරිය වඩනවා. එයා මේ මඟ ගමන් කරලා ප්‍රතිඵල කරා නිවන කරා යනවා. එයාගේ අදිෂ්ඨානය බලවත්. ඊළඟට කෙනෙකුට වීරිය බලවත්. ඡන්ද චිත්ත වීරිය. එයාට බලවත්ම දේ වීරිය. මේ බුද්ධ ශාසනය මතක තියාගන්න වීරිය හැම තැනකම ඉදෙන. බුදුහාඳුරු පෙන්නනවා මහණෙනි බොහොම ලස්සන උපමාවක් පෙන්නන මේ මහ පොළොවේ ඇවිදගෙන යන සත්වයන්ගේ පා සටහන් අතර ඔබ හිතන්න අපි ඇවිදගෙන යනකොට පොළොවේ පා සටහන් පිහිටනවා බොහෝ දෙනෙක්. ඒ පොළොවේ ස්වභාවයත් එක්ක දැන් කොන්ක්‍රීට් එකක ටයිල් එකක් උඩ ඇවිද්දා කියලා ඒක එකපාරට පේන්නේ නැති වෙයි. හැබැයි ඔබ අඩිය තියෙන තැන ඔබ හිතන්න සාමාන්‍ය නිකන් ඇලෙන වගේ තැනක් නෙවෙයි නිකන් පිටි ටිකක් වගේ වැටලා නම් අඩිපාර හොඳට පිහිටනවා. ඔබේ පා සටහන පිහිටනවා. වැල්ලක හොඳට පැහැදිලි වැල්ලක සිනිඳු වැල්ලක මුහුදු වැල්ලක ඒකනේ අඩිය තිබ්බට පස්සේ එරිලා වගේ පා සටහන පිහිටනවා. මඩගොඩ පා සටහන එහෙම පිහිට. ඒ වගේ මේ මහ පොළොවේ ඇවිදගෙන යන සත්වයන්ගේ පා සටහන් අතර විශාලම පා සටහනක් හැටියට පොළොවේ පිහිටන්නේ හස්තියෙක්ගේ ඇතෙක්ගේ පියවර සටහන කියන. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ ඇතෙක්ගේ පියවර ඇතුලෙන් ඕනම කෙනෙක්ගේ පා සටහනක් ඒක ඇතුලෙන් තියන්න පුළුවන්. ඒ වගේ තමයි මේ ලෝකේ කුසල් දහම් කියලා යමක් ඇද්ද. ඒ සියල්ලම අප්‍රමාදී භාවය වීරියට ඇතුල් කරන්න පුළුවන් කියලා. මේ ලෝකේ යම්තාක් කුසල් ඇද්ද. ඒ සියලු කුසල් වඩන්න වීරියම උපකාර කරනවා. වීරියම තමයි ඒව වර්ධනය කරගන්න තියෙන්නේ. එතකොට මේ වීරිය ධර්මයේ වෙනම විස්තර කරන තව සතර සම්‍යක් ප්‍රධාන වීරිය හැටියට උපන්නා වූ අකුසල් ප්‍රහාණය කරන්න වීරිය ගන්න. නූපන් අකුසල් නූපදවන්න වීරිය ගන්න.
උපන් කුසල් දියුණු කරන්න වීරිය ගන්න. නූපන් කුසල් උපදවන්න වීරිය ගන්න. එතකොට මෙන්න මේ වීරියම 이르දිපාදවල තවත් වෙනම කතා වෙනවා. වීරිය 이르දිපාදේ හැටියට. එයාට බලවත් 이르දිපාදය. වීරිය 이르දිපාදේ. මේ බුද්ධ ශාසනයේ වීරියෙන්ම නිවන කරා දැන් බුදුවරු අතර ගත්තා. වීරිය අධික බුදුවරු, සද්ධාධික බුදුවරු, ප්‍රඥාධික බෝසතාණන් බුදුවරු. ඒ සසරේ පාරමී පුරන කාලය පවා වෙනස් වෙන උන්වහන්සේලාගේ ප්‍රඥාධික බුදුවරු සාරා සංකේ කල්පලක්ෂයක් පාරමී පුරනවා. සද්ධාධික බුදුවරු අටා සංකේ කල්පලක්ෂයක් පාරමී පුරනවා. වීරියාධික බුදුවරු උන්වහන්සේලා බුදු වීම පිණිස 16 සංකේය කල්පලක්ෂයක් පාරමී පුරන මේ මහා භද්‍ර කල්ප ඊළඟට පහළ වෙන මෛත්‍රී බුදුරජාන් වහන්සේ වීරිය අධික බුදු කෙනෙක් හැටියට බුද්ධත්වයේ ලබන්නේ. අපේ බුදුරජාන් වහන්සේ ප්‍රඥාධික බුදු කෙනෙක්. එතකොට ඒ අයට යන්න එකම අරමුණට බුදු වුණාට පස්සේ උන්වහන්සේලා හැම බුදු කෙනෙක්ම අසම සමානයි. ප්‍රඥාවෙන්, සීලෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් විමුක්ති ඥාන දර්ශනවලින් බුද්ධත්වයෙන් බුදුවරු සමානයි. හැබැයි ඒ කරා එන ගමනේ උන්වහන්සේලාට සද්ධාව බලවත් වුණා කෙනෙකුට. කෙනෙකුට ප්‍රඥාව බලවත් වුණා. කෙනෙකුට වීරිය බලවත් වුණා. පාරමී පුරා ගන්න හරිය බලවත් වෙන. ඒකට ඒ වගේ තමයි නිවන කරා යන ශ්‍රාවකයෙකුට කෙනෙකුට ඡන්ද කැමැත්ත බලවත් වෙන. කෙනෙකුට දැඩි අදිෂ්ඨානි බලවත් වෙන. කෙනෙකුට වීරිය බලවත් වෙන. මේ වීරිය ගැන කියද්දි මේ වර්තමානයේ ඊයේ පෙරේදා සිදුවෙච්ච සිදුවීම් ඔබත් අන්තර්ජාලයේ සමහර ලාවට අපේ දේශනා ඊළඟට මේ වැඩසටහන් ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ බලන කෙනෙක් නම් ඔබ දකින්න ඇති. පසුගිය මීට දින කිහිපයකට කලින් වයසක තාත්තා කෙනෙක් රෝද 3ක ඔබ දන්නවා සාමාන්‍ය ආබාධිත අය යන බයිසිකල් තියෙන මේ රෝද 3ක අතින් කරකවමින් ඒ බයිසිකලේ යන්නේ. මේ වගේ බයිසිකලයක් ඒක බොහොම ලස්සනට සරසලා ඉදිරියේ අටපිරිකරක් තියාගෙන මල් වට්ටියක් තියාගෙන පොඩි තෙමෙන් නැති වෙන වහලයක් වගේ හදාගෙන වතුර බෝතලයක් එතකොට මේ බඩු ටික තියාගෙන අනුරාධපුර රුවන්වැලි මහා සෑය වන්දනා කරලා එතනින් පිටත් වෙලා දින 10ක් පුරා අනුරාධපුරේ ඉඳන් බක්කුල මහා සෑය වන්දනා කරන්නා. ඒ භූමියට එනකම් මෙහෙම කෙනෙක් එනවා කියලා අපේ ආයතනයේ දරුවන්වත් කවුරුවත් දැනගෙන හිටියෙත් නැහැ. දින 10ක් ආපු ගමනක් දවල් රෑ නැතුව ඉන්නේ කොතනද? අද කොහේ නවතින්න හම්බෙයිද? කන්න හම්බෙයිද? ඒ බයිසිකලේ තුන් පැත්තෙම බොහොම ලස්සනට බෝඩ් වල සටහන් කරලා රුවන්වැලි මහා සෑය වන්දනා කරලා අත්තනගල්ල හරහා හොරන බක්කුල මහා සෑය මහා විහාරය වන්දනා කරන්න බක්කුල සෑය වඳින්න යන ගමන කියලා. ඉතින් අනේ මගදී මිනිස්සු මේක දැකලා සමහරු කෑම බීම අරන් දීලා, සමහරු නවාතැන් දීලා, ඉන්න දීලා, උදව් කරලා. එතකොට අනුරාධපුරයේ ඉඳන් වැස්සේ තෙමෙනවා, අවුව දූවිල්ල පාරවල් වල එනකොට පුංචි කඳු වගේ හම්බ වෙනකොට තනි අතින් අර රෝදයක් කරකවමින් අතකින් මේ වගේ බයිසිකලයක් අරගෙන වයසක 100 කෙනෙක් එනකොට ඒක දකින්නකොට පුදුම හිතෙනවා මේ කෙනාගේ වීර්යයේ අදිෂ්ඨාන. ඇවිල්ලා බහිනකොට වේවුලනවා ඇවිද ගන්න බෑ. පුදුම සද්ධාවකින් අඬ ඇස්වල කඳුළු බේරෙමින් අටපිරිකර අරගෙන ඇවිල්ලා බක්කුල මහා සෑයට පූජා කරේ. ඒ නිසා කෙනෙකුට එවැනි වීරිය තියෙනවා. පුදුම වීරියක් තියෙන්න ඕනේ එහෙම ගමනක් එන්න. කිලෝමීටර් 100කට වඩා වැඩි දුරක් අනුරාධපුරේ ඉඳන් ඒ එන ගමනේ මොන වගේ දවස් 10ක් පුරා ආපු ගමන. බක්කුල සෑය වඳින්න ආපු ගමන. ඒ නිසා මේ වගේ මේ ලෝකේ වීරිය තමන්ගේ අරමුණ කර මං කොහොම හරි මේ ගමන යනවා කියලා ඒ වීරියෙන් අරමුණට යන අය නිවන පිණිස යන කෙනත් එහෙමයි. බුදුහාඳුනගේ ශ්‍රාවකයෝ ඉන්නවා නිවන පිණිස දැඩි වීරියකින් ඒ ගමන යනවා. එවැනි ශ්‍රාවකයෝ වීරිය මුල් කරගෙන තමන් ඉතිරි ගුණධර්ම වඩාගෙන නිවනට යනවා. එයාට බලවත් උනේ විරිය 이르දිපාද.
ඒ වගේ විමර්ශා 이르දිපාද කෙනෙකුට බලවත් වෙනවා විමර්ශා විමසීම. අපි කියන යෝනිසෝ මනසිකාරය. නුවණින් විමසනවා. එයාගේ ප්‍රඥාව පැත්ත ගොඩක් බලවත්. එයා හැම වෙලාවෙම මේක කුසල්ද අකුසල්ද? මේක හොඳද නරකද? මේක ධර්මයට එකඟද නැද්ද? මේක ධර්මානුකූලද නැද්ද? විමසනවා. එයා නිතර බණ අහනවා යෝනිසෝ මනසිකාරය යෙදෙනවා. එයාගේ විමසීම ප්‍රඥාව බලවත්. ඒ විමසීම බලවත් නිසාම නුවණ බලවත් නිසාම එයා ඒ විමසීම මුල් කරගෙන එයා ඉතිරි ගුණ ධර්ම වඩාගෙන නිවනට යනවා. එයාට බලවත් උනේ විමර්ශා විමසීම. එතකොට මෙන්න මේ කියන 이르දිපාද හතර ඡන්ද 이르දිපාදේ, චිත්ත 이르දිපාදේ, විරිය 이르දිපාදේ, විමර්ශා 이르දිපාදේ කියන සතර 이르දිපාදයන් බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනා මාණික්‍ය හතරක් හැටියට. කෙනෙකුට නිවන කරා යන උපකාර කරන බලවත්ම ධර්මයක්. බෝධිපාක්ෂික ධර්මයක්. චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර කරන ධර්මයක්. ඉතින් එහෙමනම් ඔබත් මේ බුද්ධ ශාසනයේ බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයෝ, භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකාව මේ බණපද අහන්න ලැබුණා. ඡන්ද 이르දිපාද කියන්නේ මොකද්ද? වීරිය 이르දිපාද කියන්නේ මොකද්ද? චිත්ත 이르දිපාද කියන්නේ මොකද්ද? විමර්ශා කියන්නේ මොකක්ද? මේ ලෝකේ අහලවත් නැති, දන්නේවත් නැති මේ වචනයක් අඩ නොදන්න කෝටි ගාණක් මිනිස්සු අතර ඔබ කොච්චර වාසනාවන්ත පින්වන්ත කෙනෙක්ද? බුද්ධ ශාසනයක් මුණ ගැහුණා. මේ බුදු කෙනෙක්ගේ ධර්මය අහන්න ලැබෙනවා. නිවන් මඟ අහන්න ලැබෙනවා. ඒ නිසා ඔබත් මේ ජීවිතයේ තුල එක්කෝ කැමැත්ත ආසාව බලවත් කරගෙන, දැඩි අදිෂ්ඨානෙ බලවත් කරගෙන, වීරිය බලවත් කරගෙන, විමර්ශා 이르දිපාද හතරෙන් තමන්ගේ සංසාර පුරුදු අනුව මේව බලවත් කරගෙන ඔබටත් සුවසේම උතුම් ධර්මීම අවබෝධ කරගන්න, නිවනම අවබෝධ කරගන්න මේ උතුම් ධර්මානුශාසනාවත් ඔබ හැම දිනාටම ආශිර්වාදයක්ම වේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා.